අද අපි ලංකාව පලවෙනි වතාවට දෙදස් විසිපහහි රිලියස්සන යා සොනට් එක රිවීම් කරන්න යන්න ෆන්ටෙක් ගත්තත් මට ෆන්ටක බලාගන්න පුලන් ටයිග නෝස් ප්‍රිල් ඩිසයින් එකට හදපු ශෙල්ල එක බලාගන්න පුල ඉට 360 කැමරස්සලට ෆන්් කැමික විදි අපිට මෙතරින් ෆන්් කැම වෙලතින ලයිටස් ගැන කතාකරොත්ම මේක ඇවිල්ල තියෙන්නේ ස්ටාමක් LED ඩේටයිම් රනින් ලයිට් එක මෙතන අපිට පොක්ලන්ස් බලාගන්න ඉ මුසර මෙතන සෙන්සර්ස් තියෙනවා මෙතන කියා ලොකු එක ලොකුට තියෙනවා අපි වින්සිල් එක පැත්තට ගියොත් එහෙනම් මෙතන අපිට බලාගන්න පුළුවන් ලේන් ඩිපාචර් ලේන් කීපින් ඇසිස්ට් එකට එහෙම තියෙන කැමරා එක. සාමාන්‍ය වාහනවල වගේ නෙමෙයි. මෙතන මේ තියෙන බටන් එක එක වතාවක් එමෙන් වාහනේ ලොක් කරලා තියෙනවා නම් එක වතාවක් එබම අන්ලොක් වෙනවා. වාහනේ අන්ලොක් කරලා තියෙනවා නම් එක වතාවක් එබම ආයෙ වාහනේ ලොක් වෙනවා. අපිට මෙතන සොනට් කියන ලෝගෝ එක බලා ගන්න පුළුවන්. මෙතන GT line කියන ලෝගෝ එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව රිමස් කැම් එක මෙතන බලා ගන්න පුළුවන්. මේ වාහනේ බූට් ස්පේස් එක ගත්තොත් එහෙනම් ලීටර් 385ක් තියෙනවා. ඒ වගේ මේ වගේ චුටි කැලකුත් තියෙනවා. 360 කැමරාස් වලට යූස් වෙන වම් පැත්තේ සයිඩ් කැමරා එකක් තියෙනවා. අනිත් කැමරා එක අනිත් සයිඩ් එකේ තියෙනවා. වාහනේ දිග ගත්තොත් එහෙනම් වාහනේ දිග තියෙනවා මිලිමීටර 3995ක්. පළල තියෙනවා 1790ක්. වාහනේ උස තියෙනවා මිලිමීටර 1710ක්. ඊට අමතරව වීල් බේස් එක තියෙනවා මිලිමීටර 2500ක්. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක තියෙනවා මිලිමීටර 190ක්. ෆුල් ටැන්ක් කැපැසිටි එක තියෙනවා ලීටර් 45ක්. මේ වාහනේ ලංකාවට ඉම්පෝට් කරන්න පුරවන්නේ Kia ශ්‍රී ලංකා එකෙන් විතරයි. දැනට මේ කට්ටිය මේ වාහනේ වර්ග තුනක් එකෙන් පැකේජස් තුනකින් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා කස්ටමර්ස්ලාට. වාහනේ බොනට් එක නම් සෑහෙන බරයි. මේ පැකේජස් තුනේම එන්ජින් එකේ 1000cc ටර්බෝ පෙට්‍රල් එන්ජින් එකක්. මෙලගේ පැකේජ් 1 එකේ ඉන්ටෙලිජන්ට් මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක් කෙනවා ක්ලච් එකක් නැතුව. පැකේජ් 2 එකයි 3 එකයි ගැන කතා කරොත් එහෙනම් පැකේජ් 2 එකයි 3 එකයි 1000cc ටර්බෝ පෙට්‍රල් එන්ජින් එකක්ම තමයි ඉන්නේ. ඒකේ 7DCT ට්‍රාන්ස්මිෂන් ගියර්බොක්ස් එකක් එනවා. ඒ කියන්නේ ඩුවල් ක්ලච් එක. පැකේජ් 3 එක ගත්තොත් එහෙම ඒ කියන්නේ අපි මේ රිවිව් කරන GT line මොඩල් එක ඒකේ පැකේජ් 2 එකට වඩා ෆීචර්ස් ටිකක් වැඩි වෙනවා. ඒක තමයි පැකේජ් 2 එකේ පැකේජ් 3 එකේ වෙනස්කමකට තියෙන්නේ. පැකේජ් 3 vehicle එකේ ඉන්ටීරියර් ගැන බැලුවොත් එහෙම black and white semi leatherless seats include වෙලා තියෙනවා. ඊට අමතරව අපිට සන්රූෆ් එක බලා ගන්න පුළුවන්. රියර් සීට්ස් ගැන බැලුවොත් එහෙනම් පිටිපස්සේ තුන් දෙනෙක්ට පහසුවෙන් යන්න ඉඩ තියෙනවා. ආම්රෙස්ට් එකක් තියෙනවා මෙතන. AC vents දෙකක් තියෙනවා. මෙතන ඊට අමතරව air purifier එකක් ඇවිල්ලා තියෙනවා. ටච් කන්ට්‍රෝල් එකෙන් වැඩ කරනවා. රියර් පැසෙන්ජර් සීට්ස් වලට විතරක් මේ වගේ මවුන්ට් කරන්න පුළුවන් sun blinders දෙකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් වාහනේ ෆීචර්ස් සහ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ගැන කතා කරමු.